නාච්චිකුඩා සිට අක්‍රායන්කුලම් දක්වා වූ LTTE ආරක්ෂක වැටේ කිලෝමීටර් 3ක දුරක් ඊයේ බිඳ දමා තිබූ යුද හමුදාව අද එහි තවත් ප්‍රදේශයකට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා. අද එහි බිඳ දැමුවේ නරවේලිකුලම් ප්‍රදේශයේ කොටසයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවද LTTE ආරක්ෂක වැටට දැවැන්ත ගුවන් ප්‍රහාරයක් එල්ල කළා. පූර්ණරින් දෙසට LTTE අවසන් ආරක්ෂක වැට මෙය විය හැකි බවට යුද හමුදාව විශ්වාස කරනවා. LTTE අවසන් මොහොත දක්වාම තමන් සතු උපරිම ශක්තිය මේ නිසා මෙම ආරක්ෂක වැට රැක ගැනීමට යොදා තිබෙනවා. යුද හමුදාව අද එල්ල කළ ප්‍රහාර වලින් ආම වශයෙන් LTTE සමාජිකයන් 50කට ආසන්න පිරිසක් මරුමුවට පත්ව 80කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව නිශ්චිතව සනාථ කරනවා. යුද හමුදා සෙබළුන් කිහිප දෙනෙකුද ප්‍රහාර වලින් තුවාල ලැබුවා. තවදුරටත් අකණ්ඩව මෙහි ගැටුම් පවතිනවා. මේ අතර යුද හමුදාව තුනුක්කායි වලට යාබද අලම්කුලම් ගම්මානයේ බලයද අද මුළුමනින්ම තහවුරු කරගනු ලැබුවා. මල්ලාවිහි යෝගපුරම් වලට තවත් ඉතිරිව ඇත්තේ කිලෝමීටරයකටත් වඩා අඩු දුරක්. රූපවාහිනී සමන් කුමාර රාමවික්‍රම කිලිනොච්චි ආරක්ෂක වළල්ලේ සිට. යුද හමුදාව අත්පත් කරගත් තුනුක්කායි ආලම්කුලම් කම්මානයේදී LTTE ත්‍රස්තවාදීන්ට අයත් සුඛෝපභෝගී තෙමහල් ගොඩනැගිල්ලක් සොයා ගැනීම. කොටිනායකයන් පරිහරණය කළ බව පැවසෙන මෙම ගොඩනැගිලි සංකීර්ණය නවීන පහසුකම් රැසකින් සමන්විතය. එහි පිටුපස සංගවා තිබූ ගුවන් යානාවක සුන්බුන් තොගයක්ද ආරක්ෂක අංශවලට හමු වූ බව වන්නේ ක්‍රියාන්විතයේ තොරතුරු වාර්තා කරන සමන් කුමාර රාමවික්‍රම පවසයි. යුද හමුදාව ඊයේ මුළුමනින්ම බලය තහවුරු කරගත් තුනුක්කායි වලට යාබද අලම්කුලම් ගම්මානයයි මේ. මෙහි බෞද්ධ ජනතාව ඉතා දිළිදු තත්වයෙන් ජීවත් වූ බව පැහැදිලියි. එහෙත් එම ජනතාවගේ පැල්පත් මැද LTTE නායකයන්ගේ දැවැන්ත මන්දිර මෙලෙස ඉදිකර තිබෙනවා. මෙම තෙමහල් නිවස LTTE ඉහළ පෙළේ නායකයෙකුගේ නිවස්නයක්. මෙම මන්දිරයේ බිම් මහල හා පළමු මහලේ බිත්ති පවා නිමවා ඇත්තේ කොන්ක්‍රීට් වලින්. ඉතා සුඛෝපභෝගී පහසුකම් මෙහි දැකගත හැකියි. මෙම මන්දිරය අනුව LTTE නායකයන් ගත කළ ජීවිතය පැහැදිලි කරගත හැකි බවයි යුද හමුදාව පෙන්වා දෙන්නේ. LTTE පරිපාලන කාර්යාලයක්ද මෙහි පවත්වාගෙන ගොස් තිබෙනවා. මෑතක මියගිය ප්‍රභාකරන්ගේ සමීපයක වූ බාලරාජ්‍යයේ සිට පසුගිය ජූලි මාසයේ 25 වෙනිදා මියගිය LTTE නායිකාවකගේ ඡායාරූප දක්වා මෙහි සමරු සටහන් තබා තිබෙනවා. මෙම මන්දිරයේ තුන්වන මහලේ හතර පැත්තේම සඳුරුතල ඉදිකර ඇති අතර නිවසට පැමිණෙන ඕනෑම පුද්ගලයෙකු දුර සිට නිරීක්ෂණය කළ හැකියි. යුද හමුදාව ප්‍රදේශයට කඩා වදින විට මෙහි සිටි නායකයන් පැන ගිය අතර රැකවල්වල සිටි LTTE සමාජිකයන් ප්‍රහාර වලින් මරුමුවට පත් වූ බව හමුදාව සනාථ කරනවා. මෙම මන්දිරය පිටුපස මීට වසර කිහිපයකට පෙර උතුරට කඩා වැටුණු ගුවන් යානයක සුන්බුන් ගොඩගසා තිබෙනු මෙලෙස දැකගත හැකියි. තුනුක්කායි හා ආලම්කුලම් මුදාගනු ලැබුවේ යුද හමුදාවේ 57 වන සේනාංකයේ 572 වන බල සේනාවයි. 57 වන සේනාංකය මල්ලාවි යෝගපුරම් දෙසට දැන් සිය ක්‍රියාන්විතය දියත් කර තිබෙනවා. මේ අතර යුද හමුදාවේ 58 වන සේනාංකය නාච්චිකුඩා සිට අක්‍රායන්කුලම් දක්වා වූ LTTE ආරක්ෂක වැට බිඳහෙලීමේ ක්‍රියාන්විතයේ තවදුරටත් නිරතව සිටිනවා. රූපවාහිනී සමන් කුමාර රාමවික්‍රම කිලිනොච්චි ආරක්ෂක වළල්ලේ සිට